මෙදින්පුර පසළොස්වක් පොය දවසේ දවස පුරාම සීල ව්‍යාපාර සීල සමාදාන කටයුතු සිද්ධ කරලා දාන ශීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියා උපදවගෙන කටයුතු කරන අපි අද විශේෂ වශයෙන් වැඩසටහනක් දියත් කරන්න ඕන කියලා අපට ඉල්ලීමක් කළා කදුරුවෙල ෆියුචර් ලයිෆ් ආයතනය. ෆියුචර් ලයිෆ් ආයතනය අපි දන්නවා දිගින් දිගටම හොඳ වැඩක් කරනවා. වර්ෂයකට කටයුතු රාශියක් සිද්ධ කරන ආයතනයක් ෆියුචර් ලයිෆ් ආයතනය. කදුරුවලට ඇවිල්ලා ලොකු කාලයක් නෙමෙයි. බොහොම කෙටි කාලයක් ඒ වුණාට ලොකු වැඩ කොටසක් කරන ආයතනයක්. සමහරට සිල් ගත්ත අය අද තමයි මේ නමත් අහන්න ඇත්තේ. ඒ වුණාට ලොකු වැඩ කොටසක් කරනවා. පාරිශිකව පාසල් යන දරුවන්ට ලොකු පරිත්‍යාගශීලී කරනවා. හොඳ වැඩසටහන් ටිකක් කරපු නිසා මගෙත් ලොකු ප්‍රසාදයක් ෆියුචර් ලයිෆ් ආයතනයට තිබුණා. ඒ නිසා මටත් බොහොම කටපාඩම් නමක්. කාගෙන්වත් අහගත්තෙත් නෑ නම මොකක්ද කියලා. ෆියුචර් ලයිෆ් කිව්වම මම දන්නවා මේ ආයතනයේ තියෙන වපසරිය හා ක්‍රියාකාරකම්. තරුණ දරුවෝ රාශියක් ඉන්න ආයතනයක්. හරි සහෝදරත්වයෙන් වැඩ කරන ආයතනයක්. එකමුතුකමින් වැඩ කරන ආයතනයක්. ඒ නිසා මටත් ලොකු විශ්වාසයක් තිබුණා. මේගොල්ලෝ එක දවසක් ඇවිල්ලා මේක ඉල්ලීමක් කළා. මට ඊට පස්සේ මාව හම්බෙන්න ආවත් හම්බ වුණේ නෑ මාව. දුරකථනයෙන් දවසක් දෙකක් දමතලක් තිබුණා. ඒත් මට සම්බන්ධ කරගන්න බැරි වුණා. නමුත් මා තුළ තිබුණා මේ කටයුත්ත මේ දරුවෝ හොඳට කරනවා කියලා. දේශකයන්න් වහන්සේ අපේ ජයන්තිපුර ඉසිපතනාරාමාධිපති නාගිත හාමුදුරුවෝ කාව්‍යමය ධර්ම දේශනාව සඳහා වැඩම කළේ. මට බොහොම ගරු බුහුමන් දක්වන හාමුදුරන් වහන්සේ නමක්. ඒ වගේම හැබැයි මම අද තමයි අහන්නේ කවි බණ. පොඩි කාලේ ඉඳන් මහාඳුරු දන්නවා. ඒ වුණාට මට උන්වහන්සේ කවි බණක් නම් අහන්න වෙලා නැහැ. ඉතින් ඡායාරූපේ දැක්කම මම බැලුවා නාගිත හාමුදුරුවෝ කවි බණක් කියනවාද කියලා. දක්ෂ හාමුදුරු කෙනෙක්, අනාගතයක් තියෙන හාමුදුරු කෙනෙක්, පොළොන්නරුවට බොහෝ සෙයින් වැඩ කරන්න පුළුවන් වැඩ කරන හාමුදුරු කෙනෙක්. පෞගි දවසල තරමක අසනීපෙන් උන්වහන්සේ පස වුණත් නිරෝගී සුවය ඉතා ඉක්මනින් ලැබුණා. කරන ආගමික සමාජීය ජාතික වැඩ නිසා. සාවහන්සේට මම සුබ පතනවා, ආශිර්වාද කරනවා. අපි සමග එකතු වෙලා අද අපේ පන්සලේ මේ කාව්‍යමය ධර්ම දේශනාවට වැඩම කරමින් පිළිබඳ මම මේ පිළිබඳව දැනුවත් වෙලා හිටියා නම් ඊට ඉස්සෙල්ලා මම උන්වහන්සේ වඩම්ම ගන්නවා. හැම කටින පින්කමකටම මගේ පන්සලේ කටින පින්කමට වඩිනවා. හැම කටිනම මම දන්න කියන කාලේ ඉඳන් මොන අපහසුතාවයන් තිබුණත් මම නාගිත හාමුදුරන්ට කියනවා. මේ මම තෝරාගත්ත බොහොම හිතයිසි හාමුදුරුවෝ කීප නමක් ඉන්නවා. උන්වහන්සේලා අතර එක හාමුදුරුවෝ කෙනෙක් නාගිත හාමුදුරුවෝ. ඊට වඩා යමක් මම මතක් කරන්නේ මම එකගේ ෆියුචර් ලයිෆ් ආයතනයේ අලුත් වැඩක් කළා. අලුත් වැඩ කරනවා. අපි ඉස්සෙල්ලම මේ ආයතනෙත් එක්ක එකතු වෙලා සාමාන්‍ය ළමයි 3-4 දෙනා 7-8 දෙනා තෝරගෙන තෑගි පාර්සල් දුන්නේ. දැන් මේක 100-200 දක්වා වැඩි කරලා තියෙනවා. ಜಾති ભેදයක් නැතුව, ආගම් ભેදයක් නැතුව. සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම මේගොල්ලන්ගේ තෑගි ලබනවා.
ෆියුචර් ලයිෆ් ආයතනයේ බෞද්ධයෝ කියන සංකල්පය විතරක් ගොඩනගා ගත්ත එකක් නෙමෙයි. හැමෝටම උදව් කරන ආයතනයක්. ඒ සමගින් ආශිර්වාදයේ ෆියුචර් ලයිෆ් ආයතනයේ කළමනාකාරතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයට ආයතනයේ මොන කටයුත්තක් කළත් ඒ දරුවන්ට ලොකු අවශ්‍යතාවයක් ඇතර මාව සම්බන්ධ කරගන්න මොන අපහසුතාවයන් තිබුණත් මම ආරම්භ කරපු දාසනගේ දායකත්වය මගේ දායකත්වය ෆියුචර් ලයිෆ් ආයතනයට විශේෂයෙන් ලබා දීලා තියෙනවා. ඒ සදරුවන්ට ආශිර්වාද කරමින් කාලේ පරිස්සම් කරගන්න වෙනවා. මම ගෞරවයෙන් පිළිගන්නවා මගේ දායකයෝත් ගෞරවයෙන් අපේ ජයන්තිපුර ඉසිපතනාරාමාධිපති ගරු කටයුතු නාගිත හාමුදුරුවන් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා කියලා හැමදෙනාම සාදුකාරයක් පවත්වනවා. මෙතෙන් සිට අපි මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙමු. හොඳයි පින්වත් හැමදෙනාම සාදු නාදයක් පවත්වන්න. නැවත වතාවක් සාදු නාදයක් පවත්වන්න. නැවත වතාවක් සද්ද නගලා සාදු නාදයක් පවත්වන්න. නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදෝ සරණ යමි. නමස්කාර වේවාදම් රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. වාරය පැමිණ ඇත සදහම් රස බොන්න අවැසිය තුන්දොරම සංවර කරගන්න. පළමුව සැමදෙනෙම සීලක පිහිටන්න කිවමන නමස්කාරය පං සිල් ගන්න. බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิ ติสารเนนสัดดิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดเต สมังทาจักกวาเลสุอัตตรากัจจังตุเดวตา สัตธัมมังมุนิราจัสสะสุนังตุสักมุกกดัง ธัมมัสสวเนกาโล อายังภดังตา ธัมมัสสวเนกาโล อายังภดังตา สัตธัมมัสสวเนกาโล อายังภดังตาติ นะโมตัสสะภะคะวะโต อะระหะโต สัมมาสัมพุทธัสสะ นะโมตัสสะภะคะวะโต อ
අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාගාරං දුච්චන්නං වොට්ඨි සමිති විඤ්ජති ඊවං අභාවි තං චිත්තං රාගෝ සමති විජ්ජති හැම දිනාටම තෙතුම් වූ තෙරුවන් සරණින් යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. කදුරුවෙල ජයන්ති පිරිවන් මහා විහාරස්ථානයේ විහාරාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමරපුර මහා නිකායේ සද්ධම්ම යුත්තික පාර්ශවයේ ප්‍රධාන මහා ලේකකාධිකාරී අති ගෞරවාස්පද අපගේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් පළමු කොට අවසරයි. මේ පිම්බිම තුළ වැඩ ඉන්න ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද උතුම් වූ මැදින් මස පුර පසළොස්වක පොහොය දවසේ මේ පින්වන්ත හැම දෙනාම විහාරස්ථානයේ තුරට සම්බන්ධ වෙලා හිමිදිරි උදෑසන පටන් බොහෝ ආගමික වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මේ මොහොත තුළ බලාපොරොත්තුව කවියෙන් නමුත් දහම් විදක් ශ්‍රවණය කරන්නට මේ උතුම් වූ පින්කම සිද්ධ කරන ෆියුචර් ලයිෆ් ආයතනයේ කළමනාකාරතුමන් පින්වත් මදුරංග සේනක අපේ පින්වත් මැතිතුමන් ප්‍රධාන කරගන්නට යෙදුන කාර්ය මණ්ඩලයේ පින්වත් දරුවන් ප්‍රධාන මේ අවස්ථාවට සම්බන්ධ වෙන කාරුණික සත්පුරුෂ ගුණගරුක පින්වත්නි පින්කමේ අරමුණ පින්කම සිද්ධ කරන කාරණාව පිළිබඳව අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ මූලික අනුශාසනාව තුලදී බොහෝ කරුණු කාරණාවන් දේශනා කරන්නට යෙදුණා. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශාසනය තුල වැදගත් සිදුවීම් රාශියක්ම සිද්ධ වුණා. බෞද්ධයන් හැටියට අපි හැම දිනාටම බොහොමත්ම වැදගත් උතුම් වූ දිනයකයි ඔබ අප හැම දිනාම මේ උතුම් වූ පින්කමට සම්බන්ධ වෙන්නේ. ෆියුචර් ලයිෆ් ආයතනයේ කළමනාකාරතුමන් අපේ පින්වත් මදුරංග සේනක මැතිතුමන් ආරාධනාවක් සිද්ධ කළා. මේ මැදින් මස පුර පසළොස්වක පොහොය දවසේ කදුරුවෙල ජයන්ති පිරිවන් මහා විහාරස්ථානයේ තුල උදෑසන ධර්ම දේශනාවක් සඳහා වැඩම කරන්නට කියලා. ඒ ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට විශේෂයෙන්ම වැඩම කරන්නට යෙදුනේ. කදුරුවෙල ජයන්ති පිරිවන් මහා විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අපගේ නායක මාහිමිපාණන් වහන්සේ මේ සසුන්කෙත බබළු වන්නට දැයේ පිනට පහළ වුණ යතිවරයන් වහන්සේ නමක්.
අපේ නායක හාමුදුරුවන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට කරන මෙහෙවර අනුපමනීයයි. බොහෝම නිහතමානී චරිතයකින් යුක්ත අපේ නායක හාමුදුරුවෝ පොළොන්නරු දිස්ත්‍රික්කයේ සසුන්කෙත වෙනුවෙන් මේ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ ශාසනයේ ව්‍යාප්තිය වෙනුවෙන් අපේ නායක හාමුදුරුවන් වහන්සේ පුදුම විදියට මෙහෙවරක් සිද්ධ කරන නායක හාමුදුරුවෝ නමක්. උන්වහන්සේ ආගමික වශයෙන් සමාජීය වශයෙන් ශාසනික වශයෙන් සිද්ධ කරන මෙහෙවර අපිට වචනවලට නගලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම ප්‍රදේශයේ සෑම විහාරස්ථානයකම සාමින් වහන්සේ නමක් සමග බොහෝම සුහදව කටයුතු කරමින් එවැගේම මේ ප්‍රදේශය තුල සීල ආගමික කටයුතු වලට නායකත්වයේ ලබා දෙමින් උන්වහන්සේ මහා සේවයක් මේ ප්‍රදේශය තුලට සිද්ධ කරනවා. එනිසා අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ විහාරස්ථානයේ දායකයන් හැටියට පින්වත් ඔබ හැමදෙනාමත් බොහෝමත්ම පින්වන්තයි. අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ලබන්නට උන්වහන්සේ පෙන්වලා දෙනේ ධර්මය අවබෝධ කරගන්නට පින්වත් ඔබ බොහොම වාසනාවන්ත පිරිසක්. ඒ නිසා අපේ නායක හාමුදුරුවන් වහන්සේ මේ ශාසනය තුල බැබලෙන පඬිරෝණක් හැටියට මේ වෙලාවේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන. උන්වහන්සේ මහා මෙහෙවරක් මහඟු සේවයක් මේ ශාසනය තුලට සිද්ධ කරන යතිවරයන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ අපේ ලංකාව වගේම මේ රට වෙනුවෙන්ම ලෝකයේ වෙනුවෙන්ම ධර්ම ප්‍රචාරය වෙනුවෙන් උත්තරීතර වූ මහා මෙහෙවරක් කරන අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ. ඒ නිසා කෙටියෙන් මම මේ පිළිබඳව ඒ විදිහට සිහිපත් කළේ. ඒ වගේම ෆියුචර් ලයිෆ් ආයතනයේ අපේ කළමනාකාරතුමන් විශේෂයෙන්ම වත්මන් සමාජයේ බොහොමත්ම ආදර්ශමත් තරුණ පිරිසක්. වත්මන් සමාජය තරුණ පිරිස ආගම දහමින් ඈත් වෙන යුගයක අපේ සේනක කළමනාකාරතුමන් ප්‍රධාන මේ කාර්ය මණ්ඩලය වත්මන් සමාජයට සැබවින්ම ආදර්ශමත් ලෙස ආගම දහමට මුල් තැන ලබා දෙමින් ධර්මයට මුල් තැන ලබා දෙමින් ඒ ඇත්තෝ ධර්මයේ කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වමින් ඔබ මේ කරන මෙහෙවර ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඒ නිසා මීට දින කීපයකට උඩදී අරලගම්විල ගල්තලාව ප්‍රදේශයේ විහාරස්ථානයේ තුල ෆියුචර් ලයිෆ් ආයතනයේ මුල් වෙලා මේ විදියටම ධර්ම දේශනාවක් පවත්වමින් බොහෝ දෙනෙකුට ධර්මයේ අවබෝධය ලබා ගන්නට ඉඩ අවස්ථාව ෆියුචර් ලයිෆ් ආයතනයේ ලබා දුන්නා. අපේ නායක හාමුදුරුවෝ සිහිපත් කරපු විදියටම ආයතනයක් වශයෙන් කරන මෙහෙවර ඉතාමත්ම විශාලයි. තමන්ට තවත් කෙනෙකුට යමක් කරන්න පුළුවන්කම තියෙනවා නම් උදව්වක් කරන්න පුළුවන්කම තියෙනවා නම් හැම වෙලාවෙම මේ කාර්යය ඉතාමත්ම නිවැරදිව සිද්ධ කරමින් සමාජයට තමන්ගෙන් වෙන්නට ඕන යුතුයකම් ටික වගකීම් ටික මනාව ඉටු කරමින් වත්මන් සමාජයට සැබවින්ම ආදර්ශමත් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් දහම් මගෙහි ගමන් කරන තරුණ පිරිසක් හැටියට ඔබ මේ කාර්යය ඉතාමත්ම සත්භාවයෙන් යුතුවමයි විශේෂයෙන්ම සිද්ධ කරන්නේ. ඒ නිසා කියන්නට කරුණු බොහෝමයක් තිබුණත් මට කාලය බොහොම වටිනවා. මොකද මට සිහිපත් කළේ 9:45ට ධර්ම දේශනාව සිද්ධ කරන්න කියලා. දැන් කාලය බොහෝම ගෙවිලා තියෙන්නේ. ඒ නිසා මට බොහෝ වේලාවක් අවශ්‍ය වෙනවා කයිබන දේශනාවට. නමුත් කාලේ කළමනාකරණය කරගෙන මම මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් කෙටියෙන් පින්වත් හැමදෙනාම හිතන්න. මැදින්පුර පසළොස්වක පොහොය දවසේ පින්වත් ඔබ හැමදෙනාම එකතු වෙලා ෆියුචර් ලයිෆ් ආයතනයේ කළමනාකාරතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලය එකතු වෙලා ඒ වගේම මේ පරිලෝකීය AR සිඩ්නි ගුරුසිංහ පිතුමන් වහන්සේට පින් දෙන්නට මයෝන අකලංක පුතණුවන් ප්‍රධානී පවුලේ පින්වත් පිරිස ඒ වගේම MW චම්පා පේදර්ශනී මෞතුමියට පින් දෙන්නට සඳලි මිලක්සිකා එදියණිය ප්‍රධාන කරගත් පින්වත් පිරිස මේ පින්කමේ දායකත්වයේ දරනවා.
එහෙමනම් මේ සිද්ධ කරගන්න උතුම් ධර්ම දේශනාවේ අනන්ත කුසලයේ හේතු කොටගෙන මේ පරිලෝකීය හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන පින්වන්ත ඔබ හැම දිනාටමත් මේ ධර්මයේ අවබෝධය ලැබේවා, නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. මේ පරිලෝකීය හැම දිනාටම මේ උතුම් ධර්මයේ අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙල්ල පිණිසම මේ උතුම් පින්කම හේතු වේවා, වාසනාවන්ත වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. කවි රස දහම් රස යන දෙක එකට ගෙන අද බන දෙසන්නෙමි සවනට මිහිර දෙන සැදැහින් යොමා තම සිත හා කයද මන එම පිං බෙලෙන් මතුවම සැප ලබනු මැන කවියෙන් පැවසුවත් බුදු බානය ගැදියෙන් පැවසුවත් බුදු බානය එයින් පින්වතුනි ඇති කරගෙන විනය සදහම් ආසනු ලැබුමට ලෝ තුරු දානය සදහම් දෙසන විටදී යම සැප පැදූ සුදුසුම තැන්වලදී පතුරා නද සාදු ඇතිවන පින්බාලෙන් තම මුව මත ඇඳූ මහනෙල් මලක සුවදක් විහි දයි පිදූ යටි කුරු කරන් කලයක් දිය දමන විට නොමයයි දිය බිඳක් වත් කල ඒ තුලට එලෙසින් යොමු නොකරගෙන සිත සද හමට
සිටියොත් ලැබෙන ඵල මෙහි පවසනු කුමට කිසියම් දෙයක් ගෙන හිඳ තාම උකුලේ තබා නැගිටිනවා නම් ඒ දෙය ගැන නොකර විභා බිම ඇද වැටෙයි එය වෙයි ඇති දහම සෝබා සමහරු බාන සති උකුලෙහි සිහිය තබා පදයෙන් පදය හොඳ සිහියෙන් මෙනෙහි කර මනසෙහි තබාගෙන සුරැකිව ලෙසට තිර බණ අසනවා නම් පින්වත සැදෑ බර ඵල ඇති බණ ඇසුම එය වෙයි නියම යුර කල්පසු නොවී පාල ඇසු හැම දෙනෙට ගෙනා කවියෙන් කියමි බාන බුදු හිමි දේසුව බනා තිර සැපතක් නොමැත අපහාට නිවන විනා බණ ඇසුමින් ගන්න එයාම සැපත දිනා නරකට සෙවිලි කල වහාලය අතර තුරින් රිංගා ඇතුළු වෙයි වැහි බිඳු ලදව සරින් එලෙසින් නොවැඩෝ සිත වෙත නෙක මුහුණු වරින් රාගය ඇතුළු වෙයි නොදැනිම අනවසරින් පෙන්වලා දුන්නු දහම් අවවාද ටික
සිතේ ගැඹුරුම් තැන තබාගෙන තුන්දොර සංවර කරගෙන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් පිළිබඳව හදවතේ ශ්‍රද්ධාව උපදවගෙන අහන්න ධර්මය මෙන්න මේ විදියට මගේ සම්බුදු පියා දම්සක් සූතුර දේසා රජගහවේලු වානවේරෙහි සිටින නිසා බුදු පුතු දකින්නට පිය රාජු ඇතුව තෝසා යැවුවේ ඇමති යකු කැඳවා ගෙනෙන ලෙසා ඇමතින් නව දෙනෙක් පිරිවර සමග යවා නොවැඩිය හෙයින් බුදු අසීරිය සිතෙහි මවා පිය මැති කාලෝදයි දහවෙනු වටද යවා මග බලමින් සිටි පිය රජු උදය හවා පින්නතුනි අපේ ලෝතුරු භාග්‍යවත් අමාමෑණියෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරලා රජගහනුවර වේළුවනාරාමේහි වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමන් වන සුද්ධෝදන මහරජතුමාට තම බුදු පුතුන් දකින්නට සිතෙහි මහත් වූ ආසාවක් උපදිනවා. ඇමතිවරුන් 9 දෙනෙක් පිටත් කරනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන එන්නට කියලා. නමුත් පින්නතුනි නැවත ඒ ඇමතිවරු පැමිණියේ නැහැ. සුද්ධෝදන මහරජතුමාගේ හිතවත්ම ඇමතිවරයා වන කාලුදායි ඇමතිවරයාට කතා කරලා කියනවා ඔබ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ වැඩම කරගෙන එන්න කියලා. කාලුදායි ඇමතිවරයා යවන බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන එන්නට ගියත් පින්නතුනි අර ඇමතිවරුන් 9 දෙනාම බුදුන් දැකලා බණ අහලා එදා නිවන් දැක්කා. කාලුදායි ඇමතිවරයාත් බුදුරජාණන් වහන්සේ දැකලා බණ අහලා රහත් භාවයට පත් වුණා. නමුත් එදා බුදුරජාණන් වහන්සේ උපන් ගමට වැඩම කරන්නට කාලුදායි ඇමතිවරයාට රහතන් වහන්සේට ලොකු උවමනාවක් තිබුණා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට යන කාලුදායි මහරහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපන් ගමට වඩින්නට සුදුසුම කාලේ එළඹිලා තියෙනවා. ඔබ වහන්සේ දැන් වැඩම කරන්නට ඕන කියලා. කිඹුල් වතට වඩින මඟ පිළිබඳව වර්ණනාව කරන්නට වුණා. මේ විදියට බුදු පුතුන් දකින්නට ආසාවෙන් බලාගෙන ඉන්න පිය රජතුමා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුතුව කාලුදායි මහරහතන් වහන්සේ එදා මඟ දෙපස පිළිබඳව මෙන්න මෙහෙම වර්ණනා කරන්නට වුණා.
දලුලා තුරුලාතා ගීනි රාතු පැහැගැන්වී ඵලයෙන් බාරිත වන කාලය ඈත ලං වී පෙළපත තමාගේ සැකී කුල සිහි ගැන්වී සමිඳුනි ඔවුන් දැකුමට කාල යැයි දැන්වී විකසිත මල් සුවඳ සුලංගින් දුරට ඇසේ නවපත් පැළඳගෙන ගස් වැල් පිපුණු හිසේ පෙර මඟ බලා ඇත ඵල රස බෙදන ලෙසේ හිමි වැඩි කිඹුල් වත සදහම් රසිනි වැසේ නැත සීතලක් පවතින උණුසුම් සැපය එළඹී තිබෙන කාලය ගමනට කැපය වැඩි වී තිබේ රෝහිණි නාදියෙහි ඔපය කෝලිය සැකිදෙ කුල වෙත ඔස වනු දෙපය ගොවියෝ සීසාති අස්වනු බලාගෙන සමුදුර තරති වෙලෙඳෝ දන අගේ දැන වැඩියොත් කිඹුල් වත වෙත බුදු මරාමින පැතුමන් ඉතුව යනු ඇත අම සුවේදෙන වරකින් නොනැවති යාලි යාලි වාපුරනවා දෙවිදාවාලා හක යාලි යාලි වාසුසනවා එන යදියනට යාලි යාලි දානය දෙනවා මේ පින් බෙලෙන් යාලි යාලි සංග උපදිනවා සංග සුව විඳින මායා දෙව් පුත්ව සිටී පිය රජු
පුතු නොදැක ඇත සෝකයට වැටේ ඉඳු බල ඇතියායට මෙය මාවතකි කෙටි සමිඳුනි වඩිනු සුදේවුන් රජු බලා සිටී ඉන්නතුනි මෙද මේ විදියට එදා කාලුදායි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වඩින මඟ පිළිබඳව වර්ණනා කරන්නට වුණා බුදුරජාණන් වහන්සේත් මේ මඟ වර්ණනාව පිළිබඳව අහගෙන ඉඳලා 20000ක් පමණ රහතන් වහන්සේලා පිරිවරාගෙන එදා තම ඥාති සංග්‍රහය කිරීමට කිඹුල්වතට වඩින්නට මාර්ගයට පිළිපන්නා මහා සංඝරුවන සහ බුදු හිමි ගාරු සාරුව මහා මඟ වාඩි සාඳමින් තාරු පිරිවැරුව සමිඳා කාලෝදායි පිරිසෙන් දුරුව සැකි කුල පාද වායි බුදු ගුණ පාගාරුව රජ මැදුරෙන්ම බුදු සමිඳුන් හට දානේ ගෙන එයි කාලෝදයි හිමි දින දින ගානේ බුදු පාමොක් මහා සංඝනට රජදානේ නිගෝද රාමයේ තනවයි සිරි අඩු නෝනේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ පාගමනින්ම තම උපන් ගමට මාසයකින් පමණ එදා පින්වතුනි කිඹුල්වතට වැඩම කළා බුද්ධ ශ්‍රීය දැකලා සාක්කියන් බොහෝ දෙනෙක් එදා සතුටටපත් වුණා වැඩිමහල් ශාක්‍යවරු පින්වතුනි එදා මානය නිසා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට ගියේ නෑ පොඩි දරුවන් ඉස්සරහට යවනවා බුදුරජාණන් වහන්සේට වඳින්නට කියලා බුදු හිමිනේ අංගේ සිත දුටුවා ගිනි කඳ ජල කඳ බුදු බව වෙලුවා තුන්වැනි වාර සූදෝ උන් අත් නොසවා සමුදුනි සම්බුදු ගරු සරු කෙරුවා නේ අංගේ සිත පැවතුණු මානය ගින්නට අසූගිතෙල් සමානය සම්බුදු සමිඳුට පාබහුමානය සිරි
සිරිපදවැන්දෝ නොමැත ප්‍රමාණය ගෝධික සුභාවු වල්ලිය උත්තිය මල්ල රජුන් පුත් දුටු මේ විත්තිය පැහැදී දැක සංසාර විමුක්තිය පැවිදිව පෙන්වූ පින්වල ශක්තිය දමනය කොට තමනයන් මගේ සම්බුදු තිලොක පියා පැන වූ වසුනේහි සිටි කල මල් වරුසා පැතිර ගියා එයම නිමිති කොට පෙරදා දරුවන් දන් දුන්නනියා විස්සන්තර ජාතකයින් සමිදා පැවේය කියා සම්බුදු හිමි පසුදිනයෙදි 20000ක් පිරිවර කොට දහවල් දානය සඳහා එළඹුණේය පිඬු සිඟුමට යසෝදරාගෙන් එය දැන සුදොවුන් අඳිමින් පිරුවට දුව ගොස් අයදිය නිගා නොමදෙන ලෙස තම වංශෙට සාකිය වංශය ඔබගේ මගේ වංශය බුද්ධ වංශේ යනුවෙන් පවසා රජුහට බණ දේශමින් සිත පහසේ සගදාගාමීව සුදොවුන් රජු ඇත පැහැදී මත්තේ ගෙපිලිවලින් පිඬු සිඟුහ සම්බුදු මහිමින් වංශේ අනේ විදියට පින්වතුනි එදා ලෝතුරු භාග්‍යවත් තමාමෑණි බුදුරජාණන් වහන්සේ තම උපන් ගම වන කිඹුල්වතට වැඩියා ශාක්‍යවරුන්ගේ මානෙ දුරු කරන්නට යමහා මහ පෙළහර එදා පාන්නට සිද්ධ වුණා සුද්ධෝදන මහරජතුමා තුන්වර බුදුරජාණන් වහන්සේට එදා පින්නතුනි වන්දනා කළා ඒ දැක්ක ශාක්‍යවරු හැමදෙනාම බුදුන් ළඟ වැටෙමින් බුදු පහස විඳිමින් වඳින්නට උනා බුදුරජාණන් වහන්සේට පසුදින 20000ක් පමණ මහා සංඝරුවන පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ ගෙපිලි වලින් පිඬුසිඟා වැඩියා මේ බව දැනගත් සුද්ධෝදන මහරජතුමා වංශයට නිගා දෙන්නට එපා ස්වාමීනි කියලා ඉල්ලීමක් කරනවා වෙලෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිය රජතුමනි ඔබගේ වංශය එහෙම උනාට මගේ වංශය බුද්ධ වංශයයි එනිසා මම වඩින්නට ඕනේ ගෙපිලි වලින් පිඬුසිඟා එයයි මගේ වංශය කියලා දේශනා කළා පිය රජතුමාට ධර්මය සෝවාන් වුණු පිය රජතුමා වළඳන්නට දානේ අවස්ථාව ලබලා දුන්න රජමැදුරම අහලා බලමු ඉන්පස්සේ මොකද්ද සිද්ධ වුනේ කියලා සුද්ධෝදන මහරජුරෝ යසෝදරා දේවියට අවුදින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ලෙස පණිවිඩයක් යවනවා ඒ ඇසූ යසෝදරාව එදා මෙන්න මේ විදියට කල්පනා කරන්නට ඕන
ඉපදුන දිනේදීම රාහුල මාගේ පුතා රජගෙන් පැනගි යාලෝතුරු සුවේ පාතා හිමිය නිදානි උනාත් මාදුක් ගොඩක ඊතා නොගියමි වෙනත් දීගෙක ඔබ ගැනම හිතා දායාදයක් කොට දුන් රාත් තරන් පුතා රැකගෙන විසු වෙමි මම සෙනේ හාසිනි ඊතා ආවත් මාගේ ආතනේක රාජ වරුන් පාතා තනිවම විසු වෙමි ඔබ ගැන සිතින් සිතා ඔබ ගිය දා පටන් කන කර ආභරණ පලඳා නොමැත ඔබ හානුවත් උරන සලකා විසු වෙමි ඔබගේ පිළිසරණ අත්මුවත් නෙපා ඔබ නොමැතිව දෙරණ දවසට වේලකින් ජයපේතයි ආසාදැන මම ගත කළෙමි හිමියනියේ නිසායන මිටියසුනක්ම පාරිහාරණයට සොයාගෙන උසසුන් මහා සුන්හලුයෙමි සුවේදෙන කහවත් අන්දින බව දැන ඇඳ කහවතම සතුටක් සැපක් නොසේවෙමි වෙන කිසිම කාලය ගත කළා සැබෑවක් නම් මෙහෙම වැඩියොත් කරන්නෙමි මගේ මැදුරට වැඳුම පින්නතුණී එදා යසෝදරා දේවිය බුදුරජාණන් වහන්සේ නැති සොවින් බොහෝම වේදනාවෙන් පසු වූ කුමාරිකාවක් ආත්ම ගානක් පෙරුම්දම් පුරමින් බුදුරජාණන් වහන්සේ හා ආත්ම ගණනාවක්ම පතාගෙන ආපු
පින්වන්ත කුමාරිකාවක් ගිහිගේ හැර ගියාට පස්සේ කවදාවත් මේ යසෝදරා දේවිය සැපක් වින්දේ නැහැ. ඒ සියලු දේවල් මමතක කරලා සරල චාම් ජීවිතයක් ගත කරන්නට වුණා. ඒ කල්පනා කරනවා මෙච්චර කැපකිරීමක් කරපු මගේ මැදුරට බුදුරජාණන් වහන්සේ වැඩියොත් පමණක් මම වන්දනාමාන කරනවා කියලා බුදුරජාණන් වහන්සේ යසෝදරාවගේ අදහස දැනගෙන දෑගසව් සමග යසෝදරාගේ මාලිගයට වඩින්නට වුණා. එහිදී යසෝදරා දේවිය බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් බදාගෙන අඬලා වැළපෙලා දුක තුනී කරගත්තා. කවුරුත් එය වළක්වන්නට ගියේ නෑ. ඒ වෙලාවේ ඒ වැළපෙන්නට ඉඩ නොදුන්නා නම් පින්නතුනේ ඇයගේ පපුව පැණි මිය යන බව බුදුරජාණන් වහන්සේ දැනගත්තා. ඒ නිසා ඇය වැළැක්ුවේ නෑ. ඒ මොහොතේ යසෝදරා දේවියට බුදුරජාණන් වහන්සේ සඳ කිඳුරු ජාතකය දේශනා කරලා ධර්මයේ පිහිටවන්නට කටයුතු සිද්ධ කරන්නට වුණා. පසුදා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරන්නට වුණා. පසුදා නන්ද කුමාරයාගේ මාලිගයට වැඩියා. එදා නන්ද කුමාරයාට ජීවිතයේ ඉතාමත්ම වැදගත් වූ දවසක්. ඒ මොකද්ද? මගුල් තුනක්ම එක දවසකට යෙදිලා තිබ්බා. අභිෂේක මංගල්‍යය, ගෘහ ප්‍රවේශ මංගල්‍යය සහ සරණ මංගල්‍යය කියන මෙන්න මේ මංගල්‍ය තුන මේදා එක දවසටයි යෙදිලා තිබ්බේ. සුද්ධෝදන මහරජතුමා සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙන් හැර ගියාට පස්සේ ජීවිතේ බොහෝ බලාපොරොත්තු තියාගත්තේ නන්ද කුමාරයා ගැනයි රාහුල කුමාරයා ගැනයි. නිග්‍රෝධාරාමයට වැඩම කළ බුදුහාමුදුරුවෝ නන්ද කුමාරයාගේ මාලිගයට වැඩම කළා. ඉන්පස්සේ මොකද සිද්ධ වුණේ? බුදු හිමි වැඩියා නන්දගේ නිවසට දානෙන් පසු දම් දෙසුවා වුණට පතදී සමීදා නන්දගේ සුරතට සැරසුනි නිගෝද රාමෙට යන්නට දැන් පත ගනිතැයි සිතමින්නේ කුමරා බුදු හිමි පසුපස යන්නේ ජනපද කලනීට එය සැලවන්නේ හිස පීරෙමිනුයි දුවගෙන ඉන්නේ හිමියනි මේ කොයි බටදෝ යන්නේ හනිකට එනු මැන ඇය පවසන්නේ එවදන හදවත පතුලේ රැඳෙන්නේ ගරුකම හින්දායි පසුපස යන්නේ මෙන්න මේ විදියට පින්නතුනේ දා නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ පසුපස එදා වඩින්න එන්නට වුණා. නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ සමග ගමන් කිරීම නිසා රජමාලිගාවේ මහත් වූ කලබලයක් ඇති වුණා. එක එක්කෙනා එක එක විදිහේ අදහස් එදා පින්නතුනේ ඉදිරිපත් කරන්නට ප්‍රකාශ කරන්නට වුණා. රජමාලිගේට පිවිසෙන්නට කඩිමුඩියේ සිදු කර ගැනීමට කාටයුතු ඒ මාට තියේ
එම අතරෙහිදී මාගේ සම්බුදු තිලෝව පියේ නන්දත් සමග මොන යම් දෙයකටද ගියේ බුදු හිමියන් සමග නන්දගේ ගාමන ආසා පැතිරෙයි කාට කතා දඹදිව දාසනුදිසා තුන් මගුලකට සැරසූදෝර ආගුල් වාසා නිහඬව සිටිති නෑසියෝ ඇති කුල නිසා තුන් මගුලක් නිසා පැවතුණු කලබලය අද නන්දගේ රජදහනම නිසසලය එම මහා විමතියට පත් වී ඇති රජ කුලය පසුවෙයි කිරිය විරහිත වී තම මොලය බුදුහාමුදුරෝ නන්ද සමග එදා නිග්‍රෝධාරාමයට වැඩම කළා. එහිදී අහනවා බුදුහාමුදුරෝ නන්ද මහාන වෙන්න කැමතිද කියලා. නන්දත් හැබැයි බෑ කියන්න බැරි නිසා හොඳයි ස්වාමීනි කියලා කිව්වා. භික්ෂුන්ට කියලා නන්ද කුමාරයව බහර දෙනවා මහාන කරන්නට. භික්ෂුන් වහන්සේලා නන්ද කුමාරයාව එදා පින්නතුනි පැවිදි කරන්නට වුණා. බුදුහාමුදුරුවෝ සමග ගිය නන්ද කුමාරයා මහාන වුණ බව ආරංචි වෙලා ජනපද කල්යාණී එදා දරා ගන්නට බැරුව මෙන්න මේ විදියට අඩන්නට වුණා. කරනට සිටිය දීන පෙම් ලෝව අභිෂේක සයුරක ගිල්වලා නොසිතුව ලෙස සෝක හිමි නැති වුණත් සිහි වෙයි ගාති ගුණනේක අමතක කරනු බැහැ නන්දව කිසිදාක ඔබ මාහැර දමා ගොස් වී මෙන් මහාන ඇතිවන වාද හදවත තුල සුවසහන ගියදා පාටං නැති මෙහි ඔබගේ දාසුන අමුසොහනක් වාගේ මාට මුළු රාජදාහන මෙන්න මේ විදියට එදා ජනපද කල්යාණී මහත් වූ වේදනාවකින් පින්වතුනි අඩන්නට වුණා, වැළපෙන්නට වුණා, විලාප තබන්නට වුණා. නන්ද කුමාරයා සමග අලුත් වූ රජමාලිගාවක බොහෝ සැප සම්පත් විඳින්නට බලාපොරොත්තු හිතේ තබාගෙන කටයුතු කරපු ජනපද කල්යාණිට ඒ වේදනාව දරා ගන්නට ගොඩක් අමාරු වුණා.
බුදුහාමුදුරෝ කිඹුල්ලතට වැඩිය 7 වෙනි දිනයේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන එදා රජගෙට වැඩියා දන් වළඳන්නට. ඒ වඩිනකොට යසෝදරා දේවිය තම සුරතල් රාහුල පුතණුවන් තුරුළු කරගෙන බුදුහාමුදුරුවන් වහන්සේගේ රූප ලක්ෂණ වර්ණනා කර කර තම හොරතල් පුතාට රාහුල කුමාරයාට මෙන්න මේ විදියට පින්නතුනි පෙන්වන්නට වුණා. සක්ලකුණින් එබිරත් සිරිපාදේ දික් විලුඹින් නෙකලස්සනගෙන් චාමර චක්‍රව ලිංසිතුවම් අන්න පුතේ නාර සිංහ පියානෝ සාක්‍ය කුමාර උතුම් සුකුමාර යුත් මහලස්සන පුන්සිරුරේ වූ ලෝකහිතේ සීව කම්සපසේදු අන්න පුතේ නාර සිංහ පියානෝ උන්සඳ මණ්ඩල සේමුහුණක් වූ දෙවි මිනිසුන් පිය උත්තමයා වූ මත් නැතුගේ වැනි ගම්බිරගාමි අන්න පුතේ නාර සිංහ පියානෝ කත්තිය වංශෙහි සම්භව වූයේ උත්තමයාගේ පාවැඳි සෑමා සීල සමාධි ගුණේ සිටියා වූ අන්න පුතේ නාර සිංහ පියානෝ ලස්සන උසුණු දික් හැඩනාසේ වස්සකුගේ වැනි දිස් නැති දැසේ දේදුනුසේ නැමි ඇස් බැමියුත් අන්න පුතේ නාර සිංහ පියානෝ සුන්දර ගීවය වේය පසන්නු සිංහනු මිගරාජ ශරීරේ උත්තම වන්නය වේසිවුරන්වාන් අන්න පුතේ නාර සිංහ පියානෝ ගම්බිර වූ සරවේය නිනාදේ රත්හිරියල් බඳු රත් දිවකින් විස්සය විස්සය දත් පෙළසේවෝ අන්න පුතේ නාර සිංහ පියානෝ අංජන වන්න ඉතා නිලකේසේ රන් පටසේ පරි සුත්ද ලලාටේ ඕසදීප්තාරක මෙන් උනුරෝමේ
අන්න පුතේ නාර සීහ පියානෝ නිල්ලහසේ සරණාතරු එක්වී පුන්සඳමින් සංග රත්නය මෙත්දේ සංවරයෙන් එන ගම්බිරතාලෙන් අන්න පුතේ නාර සීහ පියානෝ අන්න ඒ විදියට එදා යසෝදරා දේවිය තම පුතුණුවන් තුරුල් කරගෙන මග වඩින බුදුහාමුදුරුවන්ගේ රූපශ්‍රීය පිළිබඳව වන්දනා කරන්නට උනේ අන්නේ විදියටයි. දානීය වළඳලා ආපහු වඩින බුදුරජාණන් වහන්සේ පසුපස රාහුල පුංචි කුමාරයා ගමන් කරනව සුරතල් වචන කියමින් පිය රජතුමාගේ ඇඟිල්ලේ දෙවිටිමින් දායාද ඉල්ලමින් සුරතල් වචන කියමින් වඩින රාහුල කුමාරයා කිසි කෙනෙක් වළක්වන්නට උත්සාහයක් නම් කරේ නෑ. එදා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා සමග විහාරයට කැඳවාගෙන ගිහිල්ලා දෙන්න පුළුවන් ලොකුම දායාදය එදා පින්නතුනි දෙන්නට වුණා. ඒ උතුම් වූ ආර්ය නම් වූ දායාදයයි. පුංචි රාහුල කුමාරයා මහාන කරා කියන ආරංචි වෙස් සුද්ධෝදන මහරජතුමාට දරා ගන්නට බැරි වුණා හදවතේ ඇති වුණ ගින්න. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙන් හැර ගියාට පස්සේ හිත හදාගත්ත නන්ද කුමාරයයි රාහුල පියාණන් ගැන හිතලා නන්ද කුමාරයාත් පැවිදි කළා. හිත හදාගත්ත රාහුල කුමාරයා ගැන හිතලා හැබැයි රාහුල කුමාරයාත් පැවිදි කළා. පින්වතුනි දරා ගන්නට බැරි වුණා දරු සෙනෙහස කියන එක. නන්ද කුමාරයා මහාන කළායින් පස්සේ රාහුල කුමාරයා දෙස බලාගෙන හිත හදාගත්තත් දැන් රාහුල කුමාරයාත් මහාන කළා. දරු දුක දරා ගන්නට බැරුව සුද්ධෝදන මහරජතුමා එන්නට වුණා විහාරයට බුදුහාමුදුරුවන් දකින්නට. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා එකපස්ව හිඳගෙන කියනවා මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේට සාමීනි භාග්‍යවත් බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ ගිහින් වැඩියට පස්සේ නික්මුණාට පස්සේ මම හිත හදාගත්ත නන්ද කුමාරයා ගැන හිතලා රාහුල කුමාරයා ගැන හිතලා හැබැයි ඔබ වහන්සේ නන්ද කුමාරයා මහාන කළා. හිත හදාගත්ත රාහුල කුමාරයා ගැන හිතලා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දැන් රාහුල කුමාරයාත් පැවිදි කළා. ඔබ වහන්සේ දන්නවද දරු දුක කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ නිහඬ වුණා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දරු දුක කියලා කියන්නේ ඇට ලේ මස් නහර ඇට මිදුළු පසාරු කරගෙන යන්නා වගේ වේදනාවක් කියලා කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මින් මනතට කවදාවත් ආයේ අම්මගේ අප්පච්චිගේ අවසරේ නැතුව කුල දරුවන් ශාසනය තුල සසුන්ගත කරන්නට එපා පැවිදි කරන්නට එපා කියලා එල්ලීමක් කරනවා. බුදුහාමුදුරුවෝ බොහෝම නිහඬ වේදා පිය රජතුමා ඒ කරපු ඉල්ලීම බොහෝම ආදරෙන් සෙනෙහසින් බාරගත්තා. භික්ෂුන් වහන්සේලාට අවවාදයක් දේශනා කරනවා. විනය ප්‍රඥාප්තියක් පනවනවා. ඉන් මනතට අම්මගේ තාත්තගේ අවසරේ නැතුව කවදාවත්ම ආයේ කුල දරුවන් පැවිදි කරන්නට එපා කියලා. එදා ඉඳන් තමයි අද දක්වාම කුල දරුවෙක් සසුන් කෙත තුල පැවිදි කරනවා නම් අම්මගේ තාත්තගේ අවසරය අනිවාර්යෙන්ම ලබලා දෙන්න ඕන. 7 දවසකට පස්සේ බුදුහාමුදුරුවෝ අනේපිඩ සිටුතුමාගේ ආරාධනාවෙන් සවැත් නුවර ජේතවනාරාමයට වැඩියා. මේ අතර නන්ද කුමාරයා මෙන්න මේ විදියට එදා කල්පනා කරන්නට උනා.
බුදු හිමියන් සමග මායන විතදීදා ජනපද කාලන කියෝසෝකෙන් පාපුව දාදා වචනය හාදේ ඇත උලමෙන් තාදට කීඳා බණ භාවනා වට සිත ගාත නොහැක යෝදා රජමාලිගය මාහට සුළු දෙයකි ජනපද කලන ගුණරුවසී වෙයි නෙතකි මා නැති රජ මැදුර ඇහට ගිනිගෙයකි කෙලෙසට සිල් රකිමි මේ විලසට සෝකී මේ කාරණාව දැනගත්ත බුදුහාමුදුරුවෝ නන්දව එකතු කරගෙන යනවා දිව්‍ය ලෝකයට. ඒ යන අතරතුර හේනක දෙවුණු වඳුරක් වැඳිරියක් පෙන්නලා අහනවා නන්දගෙන් නන්ද ඔබ දැක්කද මේ හේනේ දැවී ගිය වැඳිරිය කියලා. එහෙමයි සාමීනි. දිව්‍ය ලෝකයට වැඩලා බුදුහාමුදුරුවෝ දිව්‍යාංගනාවන් බුදුරජාණන් වහන්සේ වට කරන වන්දනාමාන කරනවා දැකලා නන්දගෙන් අහනවා බුදුහාමුදුරුවෝ නන්ද ඔබට ජනපද කල්යාණිද ලස්සන මේ දිව්‍යාංගනාවන්ද ලස්සන කියලා. සාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ දිව්‍ය ලෝකයේ සිටින දිව්‍යාංගනාවන් කොච්චර ලස්සනද ජනපද කල්යාණී කියලා කියන්නේ හරියට අපි වඩින අතරමඟ අර හේනක දෑගිය වැඳිරිය හා සමානයි කියලා නන්ද කුමාරයා නන්ද හාමුදුරුවෝ එදා ඒ විදියට කියන්නට උනා. එහින් ඇය කෙරෙහි තිබුණා වූ බැඳීම නැති කරගත්ත නන්ද හාමුදුරුවන් වහන්සේ එදා සියලු කෙලෙසුන් නැති කර උතුම් වූ රහත් භාවයට පත් වෙන්නට පින්නතුනි වාසනාව ලැබුණා. ඒ විදියට බුදුහාමුදුරුවෝ නන්දව ජනපද කල්යාණිගේ සිතේ තිබුණ බැඳීම නැති කරන්නට එදා බොහෝ සෙයින් පින්නතුනි වෙහෙස වුණා මහන්සි වුණා. මේ ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය අවබෝධ කරගෙන එදා නන්ද හාමුදුරුවන් වහන්සේ පින්වතුනි උතුම් වූ රහත් ඵලයේ ලබාගෙන මේ සසරින් එතර වෙන්නට එදා වාසනාව ශක්තිය උදා කරගත්තා. අපගේ නාම්ද තේරිඳුන්ගේ මිහිරි වාත රසවත් ලේසට කාවියෙන් පාව සලා ඇත හැම දින යොමුක ලාදී සාවන දහම වෙත මෙතෙකින් තාබං නේමි ආද කාවි බානට තීත දහමට අනුගාතව හාරි දැක්මෙන් ඉන්න ලෝකය සාසුන සහ අපවත් රැකගං
දෙවි දේවතාවුන් හාට මේ පිං දෙන්න සාදු නාදයක් හයියෙන් පතුරන්න පරලොව සිටින අය ලැබ දුක් දුමාරය සුවපත් කරන්නට මෙම පිං උදාරය ඕනට වනු පිණිස හැම සැප දිවා රැය පින්වත පින්වතිය දෙනු සාදු නාදය බැති පෙම උපදවාගෙන බුදු දාම ගානේ ඔබ සැම පින්වත පින්වතිය ඔබ බාන ඇසුවානේ දෙව්ලොව මිනිස් ලොව සැප ලැබ අවසානේ සැමටම ලැබේ වාසන සුම නිර්වාණේ සැමටම ලැබේවා සැනසුම නිර්වාණේ සැමටම ලැබේවා සැනසුම නිර්වාණේ ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැම දිනාටම තෙරුවන්ගේ සරණම ලැබේවා. හොඳයි පින්වත් හැම දිනාම එහෙමනම් කල්පනා කරගන්න බොහෝ වේලාවක් ශ්‍රද්ධාවෙන් ඔබ හැම දිනාම ධර්මයේ ශ්‍රවණය කළා. රැස් කරගත් උතුම් පින්කම තුලින් ජනිත කරගත් උතුම් කුසලය විශේෂයෙන්ම මේ පින්කමේ අරමුණ වශයෙන් තබාගත් මේ පරිලවගිය ඒ ආර් සිඩ්නි ගුරුසිංහ පියතුමාටත්
MW චම්පා පේදර්ශනේ ආදරණීය මෞතුමිය ප්‍රධාන කරගත්ත නමින් මේ පරිලවගේ හැම දිනාටමත් ඔබ නමින් මියගේ හැමෝටමත් මේ පින් ලැබේවා කුසල් ලැබේවා ඒ ඇත්තන්ගේ භව ගමන සසර ගමන සැපවත් වේවා උතුම් නිවනින්ම සැනසෙල්ල උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මේ උතුම් පින්කම සුදානම් කරගන්නට යෙදුන Future Life ආයතනයේ කළමනාකාරතුමන් මදුරංග සේනක මැතිතුමන් ප්‍රධාන කරගන්නට යෙදුන ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් පින්වන්ත ඔබ හැම දිනාටමත් ඒ වගේම මෙසින් දැහැන කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂකතුමන් ප්‍රධාන ඒ පින්වන්ත හැම දිනාටමත් ඒ වගේම විහාරාධිපතීස්වර අපේ අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ ඉන්න පූජනීය මහසඟරුවනටත් පින්වන්ත ඔබටත් මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැමෝටම මේ උතුම් පින්කම පාරමිතාවක් බවටම පත් වේවා වෙත්වා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න. නායක හාමුදුරන් වහන්සේට රැස් කරගත් උතුම් කුසල අනන්ත ආශිර්වාදයේ හේතු කොටගෙන මේ සසුන්ගත තව තවත් බබළුවන්නට ශාසනයට මහා මෙහෙවරක් කරන්නට අපේ නායක හාමුදුරන් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය දිගාසිරම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හැමෝම ওই විදියට පුංචි වෙලාවක් වන්දනා කරගන්න. බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මේතුම් සරණින් ජයම වේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං හැම දිනාටම උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. තෙරුවන් සරණයි.